ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මම හිතනවා මම ඔබතුමාලා මතුවුණු කරුණු පිළිබඳව අපේ අදහසකුත් මේ ක්‍රියාදාමයේ පිළිබඳ අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත් මම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න. පළමු කොටම ඇත්තටම මම කියන්නේ ඔබතුමාලා මම හිතන අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒතර අපි අද හවස එකට සාකච්ඡාවක් යොදවගෙන තිබියදී. ඒ නිවේදනයේදී ඔබතුමාලාගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. එනිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත් වුණේ. මම හිතනවා කෙසේ වුවත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලට අයිති පූර්ව අයිති තියෙනකම මම ඉදිරිපත් කරන්නේ. ඊළඟ අපේ සභාපතිතුමා කරුණ ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා පුද්ගලික මකිසේත්ම ඔබතුමා පුද්ගලික ලෙස සලකන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මාගේ අදහස බාරගන්නේ. කිසිත්ම ඔබතුමාගේ පුද්ගලික අදහස ලෙස පිළිගන්නේ නැහැ. දෙවනුව ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්. මේ සමස්තයේද බහුතරයේද සුළුතරයේද එක විවාද සම්පන්න කාරණා. මම හිතන්නේ ඒක පිළිබඳව අපි හරියටම නිගමනයකට ආයිතු නැහැ කියලා මම හිතනවා. තුන්වෙනිව මගේ ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මුදහරණ කියන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමුවේ මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්.